සිල්වෙස්ටර් ස්ටාලන් 1970s වල ඇමරිකාවල හිටියා. එයා කොහොම හරි ඇක්ටර් කෙනෙක් වෙන්න ඕන කියලා ගොඩාක් try කරා. එයා කොච්චර try කරත් එයා හිතපු විදියට කිසිම දෙයක් උනේ නැහැ. එයා ගාව සල්ලිත් කොටිම තිබුණ නැහැ. so මේ හින්දා එයාට කිසිම බිල් එකක්වත් ගෙවා ගන්න බැරුවත් හිටියේ. so මේ හින්දාම එයාත් එයාගේ wife අතර හැම වෙලේම arguments ඇති වෙනවා. එහෙම එයාගේ life එකේ problems ගොඩක හිටියත් එයා කිසිම දවසක normal job එකකට යන්න ඕන කියලා හිතුවේවත් නැහැ. එහෙනම් එයා එහෙම normal salary එකකට job එකකට ගියොත් එයාගේ actor කෙනෙක් වෙන්න ඕන කියන dream එක එයාගේ mind එකෙන් ටික ටික අමතක වෙයි කියලා එයා හොඳට දැනගෙන හිටියා. මෙහෙම එයා normal job එකකට ගියොත් හැමෝම වගේ ordinary person කෙනෙක් වෙන්න වෙනවා. so එයාට එහෙම average person කෙනෙක් විදිහට ඉන්න idea එකට එයා ටිකක්වත් කැමති වුණේ නැහැ. සැරයක් එයා Los Angeles යන්න ඕන කියලා හිතුවා. එහෙනම් එහෙ තමයි big Hollywood studios එහෙම තිබුණේ. so එයාගේ dogවත් එකගෙන train එකෙන් Los Angeles වලට යනවා. එයා Los Angeles ආවයින් පස්සේ හැම ස්ටුඩියෝ එකකටම audition attend කරන්න පයින්ම යනවා. එයා මෙහි ආවයින් පස්සෙනුත් එයාගේ life එකේ ලොකු change එකක් උනේ නැහැ. එයා audition attend කරපු හැම ස්ටුඩියෝ එකෙම එයාව reject කළා. එයාගේ left side chin එක paralyzed වෙ තිබුණ හින්දා එයාට හරියට කතා කරගන්නත් බෑ. so මේකත් එයා actor කෙනෙක් වෙන්න obstacle එකක් විදිහට තමයි තිබුණේ. එයාගේ අතේ තිබුණු සල්ලි ටික ටික වියදම් වීගෙන වෙනවා. ඒ හින්දා එයා දවල්ට කන්න නැතුව library එක ගිහිල්ලා පොත් කියවන්න පටන් ගන්නවා. මෙහෙම මෙයා ගොඩක් පොත් කියවන්න කොලයක් අරන් එයාගේ movies වලට අවශ්‍ය කරන script උත් ලියන්න පටන් ගන්නවා. මෙහෙම මෙයා ගොඩක් script ලියනවා. මෙහෙම ලියපු script අරන් ගිහිල්ලා එයා studios වල පෙන්නද්දි ඒ script උත් reject වෙනවා. එයාගේ ඩොග්ටත් කෑම අරන් දෙන්න සල්ලි නැති හින්දා එක ලිකර් ෂොප් එකක අඳුරන්නේ නැති කෙනෙක් ගාව එයාගේ ඩොග්ව $25 වලට විකුණනවා. එයා ඒ මොමන්ට් එකේදී ගොඩක් ෆීල් කරනවා. මේ ෆීලිං එක හින්දාම එයාගේ $25 එකත් ඒ ලිකර් ෂොප් එකේම වියදම් කරනවා. එයා එතනින්දී TV එකේ බොක්සින් මැච් එකක් බලනවා. මේ බොක්සින් මැච් එක මොහමඩ් අලීට චක් වෙප්නර්ටත් අතර තමයි තිබුණේ. මොහමඩ් අලි චක් වෙප්නර්ව ඊසිව ඩිෆීට් කරයි කියලා හැමෝම හිතුවා. but මොහමඩ් අලි එයාට කී වතාවක් ඇහුවත් එයා ආයෙ නැගිටලා ෆයිට් කරාගෙන හිටියා. සැරයක් චක් වෙප්නර් මොහමඩ් අලිට ගහලා බිමත් වටනවා. එයා මේ මැච් එක දිනුවේ නැති වුණාට මොහමඩ් අලිත් එක්ක ෆයිට් කරලා රවුන්ඩ් 15ම කම්ප්ලීට් කරනවා. so මෙච්චර ලොකු බොක්සර් කෙනෙක් එක්ක නොකවුට් වෙන්නේ නැතුවම රවුන්ඩ් 15ම කම්ප්ලීට් කරපු හින්දා හැමෝම ටිකක් ෂොක් වෙලා තමයි හිටියේ. so මේක බැලුවයින් පස්සේ සිල්වෙස්ටර් ස්ටාලන් එයාගේ පොඩි අපාර්ට්මන්ට් එකට ගිහිල්ලා ආයෙ ස්ක්‍රිප්ට් එකක් ලියනවා. so එයා මෙහෙම ස්ටෝරි එක ලිව්වයින් පස්සේ හැම ස්ටුඩියෝ එකකටම ගිහිල්ලා පෙන්නනවා. but as usual හැම ස්ටුඩියෝ එකෙන්ම එයාගේ ස්ක්‍රිප්ට් එකක් රිජෙක්ට් වෙනවා. එයා සැරයක් ස්ටුඩියෝ එකට ඇක්ටිං ඔඩිෂන් එකකට යනවා. ඒ ඔඩිෂන් එකේ මෙයාව සිලෙක්ට් වෙන්නේ නැහැ. එයා හැරලා එද්දි එයාට හදිසියෙ මතක් වෙනවා අපි ලියපු ස්ටෝරි එක මේගොල්ලන්ට පෙන්නමුද කියලා. so එයාගේ බෑග් එකෙන් ඒ ස්ක්‍රිප්ට් එක අරන් මේගොල්ලන්ට පෙන්නනවා. ඒ ස්ටුඩියෝ එකෙන් හරි අපි කියවලා බලන්නම් කියලා එයාගේ ස්ක්‍රිප්ට් එක ගන්නවා. ඊට පස්සේ දවස් දෙකකට පස්සේ මෙයාට කෝල් එකක් එනවා. ඒ ස්ටුඩියෝ එකෙන් කියනවා හරි අපි ඔයාගේ ස්ක්‍රිප්ට් එකට ෆිල්ම් එකක් කරන්න ඩිසයිඩ් කරලා තියෙනවා. ඔයාගේ ස්ක්‍රිප්ට් එකට අපි $3.5 lakhs දෙන්නම් කියලා කියනවා. ඒ ස්ටුඩියෝ එකෙන් මෙච්චර සල්ලි දෙනවයි කියලා කිව්වට එයා ඒ ඔෆර් එක රිජෙක්ට් කරනවා. ඇයි නම් ඒ ස්ටුඩියෝ එකෙන් එයාගේ ස්ක්‍රිප්ට් එක විතරයි ගන්නවා කියලා කියන්නේ එයාට ඇක්ට් කරන්න දෙන්නේ නැහැ කියලා කියනවා. පැය ගණනාවක් ඩිස්කස් කරායින් පස්සේ සිල්වෙස්ටර් ස්ටාලන්ව ඒ ෆිල්ම් එකේ හීරෝ විදිහට ඇක්ට් කරන්න මේගොල්ලන් ඇග්‍රී වෙනවා. but ස්ටුඩියෝ එකෙන් කියනවා ඔයා ඇක්ට් කළොත් ඔයාට just $35,000 තමයි මේ ස්ක්‍රිප්ට් එකට දෙන්නේ කියලා කියනවා. එයාලා මෙච්චර අඩුවෙන් පේ කළත් එයාට හීරෝව ඇක්ට් කරන්න chance එකක් හම්බෙනවයි කියලා එයා මේකට ඇග්‍රී වෙනවා. එයා ලොකු රිස්ක් එකක් ගන්නවයි කියලා එයා දන්නවා. but එයා හීරෝව ඇක්ට් කරන්න නැතුව ඒ ෆිල්ම් එක සක්සස්ෆුල් වෙලා තිබුණොත් එයා ලයිෆ් ලොන්ග් මේක ගැන හිතලම ෆීල් වෙලා තියෙයි. so මෙයා ස්ටුඩියෝ එකත් එක්ක ඩීල් එකක් ඇක්සෙප්ට් කරායින් පස්සේ මෙයා කරපු ෆස්ට් වර්ක් එක ඒ ලිකර් ෂොප් එකට ගිහිල්ලා දවස් දෙකක් විතර වෙයිට් කරනවා. ඒ ඩොග්ව අරන් ගිය කෙනා එනකම් ඒ පර්සන් දවස් දෙකකට පස්සේ එනවා. එයා දැන් කියනවා මං ගාව දැන් සල්ලි තියෙනවා මට ආයේ මගේ ඩොග් රිටර්න් දෙන්න කියලා කියනවා. but එයා ඇක්සෙප්ට් කරන්න රෙඩි වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා $2,000 උත් දීලා මෙයාගේ ෆිල්ම් එකේ ඇක්ට් කරන්න chance එකක් දුන්නායින් පස්සේ තමයි ඩොග්ව රිටර්න් මෙයාට දෙන්නේ. ඊට පස්සේ මෙයා ස්ටුඩියෝ එකට ගිහිල්ලා ෆිල්ම් එක ගන්න ස්ටාර්ට් කරනවා. බජට් එක සේව් කරගන්න මෙයාගේ friends and family members වත් මූවි එකේ පාර්ට් එකක් විදිහට ඇඩ් කරගන්නවා. ගොඩක් ටයිම් වේස්ට් කරන්න හොඳ නැහැ කියලා මූවි එකේ තියෙන ගොඩක් සීන්ස් එක ෂොට් එකකින් ගන්නවා. මෙහෙම ගොඩක් හાર્ඩ් වර්ක් කරලා ෆයිනල් වෙයා ෆිල්ම් එක කම්ප්ලීට් කරනවා. ෆිල්ම් එක පබ්ලික් එකට ලොන්ච් කරන්න කලින් ඩිරෙක්ටර්ස්ලා හැමෝම එකතු වෙලා ප්‍රී ෂෝ එකක් බලනවා. එතනදී එයාගේ අම්මත් එයාත් එක්කම ඉන්නවා. ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න thousands of persons මෙයාලත් එක්කම එකතු වෙලා එදා ෆිල්ම් එක බලනවා. තියේටර් එකේ ෆිල්ම් එක රන් වෙද්දී සිල්වෙස්ටර් ස්ටාලන් ටිකක් නර්වස් වෙනවා. ඇයි නම් ෆිල්ම් එකේ තියෙන පොඩි කොමෙඩි සීන්ස් වලට කවුරුවත් hina වෙන්නෙත් නැහැ. ඇක්ෂන් සීන්ස් වලටත් කිසිම රියැක්ෂන් එකක් නැහැ. ඒ වගේම ෆිල්ම් එක යද්දී අතරතුරේදීම ටික කට්ටිය එක්සිට් වෙලත් ගියා.
එයයි එයාගේ අම්මයි විතරයි තියටර් එකේ අවසාන වෙනකම්ම ඉන්නේ. තියටර් එකේ ඉන්න හැමෝම එළියට නැගිටලා යන එක දැකලා මෙයාගේ අම්මා මෙයාට කියනවා හරි දැන් අපි ගෙදරට යමු. ඔයා ෆීල් කරන්න එපා. අපි වෙන වැඩක් බලාගමු කියලා එයාව ටිකක් සනසනවා. මෙහෙම මෙයයි මෙයාගේ අම්මයි ෆිල්ම් එක බලලා ඉවර වෙලා පඩියෙන් බිමට බැහැගෙන එනවා. මෙයාලා බිමට බැහැලා එනකන් මේ ෆිල්ම් එක බලපු හැමෝම එතන වෙයිට් කරන් ඉන්නවා. හැමෝම එයාව දැක්ක ගමන්ම ගොඩක් සද්දෙට අප්ලෝස් කරලා ඇප්‍රිෂিয়েට් කරනවා. සිල්වෙස්ටර් ස්ටාලන් මේක දැකලා අඬන්න පටන් ගන්නවා. මේ මොමන්ට් එකෙන් තමයි එයාගේ ලයිෆ් එකම චේන්ජ් වෙන්නේ. එයාගේ මූවි එක රොකි 9 ඔස්කර් නොමිනේෂන්ස් උත් 3 ඔස්කර් අවාර්ඩ්ස් උත් ගන්නවා. ඒ 3 අවාර්ඩ්ස් වලින් එකක් බෙස්ට් පික්චර් එකක් ලැබෙනවා. එහෙම ලෝ බජට් එකකින් එයා කරපු ෆිල්ම් එක තමයි වර්ල්ඩ් වයිඩ් හිට් වෙලා over $200 million කලෙක්ෂන් එකක් අරන් දෙනවා. සෝ මෙහෙම තමයි සිල්වෙස්ටර් ස්ටාලන් හાર્ඩ් වර්ක් කරලා ඇක්ටර් කෙනෙක් වෙලා ෆේමස් වෙන්නේ. සෝ ඔයත් ඔයාගේ ලයිෆ් එකේ මොන ස්ට්‍රගල් එක ෆේස් කරත් give up කරන්න එපා. අයිනම් ඔයා give up කරන්නේ නැති තාක්කල් ඔයා කිසිම දවසක පරිදින්නේ නැහැ. සෝ මම හිතනවා මේ වීඩියෝ තියෙන ඔයාලා ගොඩක් වැලියුස් ලබාගෙන ඇති කියලා. එහෙම වැලියු එකක් ලැබුණොත් වීඩියෝ එකට thumbs up එකක් දාලා ඔයාගේ feedback එක comment විදිහට leave කරන්න. and මේ වීඩියෝ එක කාට හරි useful වෙයි කියලා හිතුවොත් ඔයාගේ friends and family එකට share කරන්න. business wealth creation and entrepreneurship සම්බන්ධයෙන් knowledge එක ගන්න channel එකට subscribe කරලා notification on කරලා තියාගන්න. cheers.